Hi guys, welcome to my YouTube channel Glam with Raini. ඉතින් ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. අද වීඩියෝ එක තෙමු එකේ free items ගන්න කොහොමද කියලා. ඉතින් මේ දවස්වල තෙමු එකේ game එකක් යනවා Farmland කියලා. මේ game එකේ link එක මම මගේ description box එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link එකෙන් මේ game එකට ඇතුළු වෙන්න පුළුවන්. වැඩි කතාවක් නැතුව අපි යමු මේ ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ විදිහට තමයි ගේම් එක ඕපන් වෙන්නේ. මේක ඕපන් වුණ ගමන් ඔයාලට මෙන්න මේ විදිහට ස්පින් එකක් කරකවන්න එනවා. ඉතින් මේ ස්පින් එකේ ඔයාලට ග්‍රෑන්ඩ් රිවර්ඩ් එකක් තමයි හැමෝටම හම්බෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට දෙවනි ස්ටෙප් එකට යන්න පුළුවන්. මේ දෙවනි ස්ටෙප් එකේදී එන්නේ ඔයාලට items දෙකක් pick කරගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් එක જાති items තියෙනවා. මේ items pick කරන්න කලින් ඔයාලා මතක තියාගන්න ගානට සාධාරණ. ඒ කියන්නේ ඔයාලට දැන් මේ items ලැබෙන්නේ free නේ. ඔයාලා game එකක් play කරාට පස්සේ free නේ ලැබෙන්නේ. ඉතින් පොඩි items select කරගන්නේ නැතුව ඔයාලට හොඳ item එකක් මෙතෙන්ට select කරගන්න බලන්න. ඒ වගේම තමයි මේවා select කරාට පස්සේ අපහු change කරන්නත් පුළුවන්. ඒ වුණාට බලලම save කර ඔයාලා මේ item select කරගන්න. මේ විදිහට first item එක select කරාට පස්සේ ඔයාලට තව item එකක් select කරන්න එනවා. මෙතන pick now කියන එක click කරාට පස්සේ ඔයාලට ඒ item එකේ colors තියෙනවා නම් size තියෙනවා නම් ඒවා select කරන්න එනවා. ඉතින් මෙතන pick now කියන එක උඩ click කරලා ඔයාලා කැමති item එකක් select කරගන්න. මම දෙවෙනි item එකත් මේ විදිහට select කරගන්නවා. මෙන්න මේ විදිහට දෙවෙනි item එකත් select කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ විදිහට ඔයාලට මේ items දෙකම free ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයාලට එනවා game එකක් play කරන්න. මම මේ වීඩියෝ එකේ ඒ game එක play කරන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්නම්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මේ game එක play කරන්න පටන් ගත්තේ නැති අය දැන් මේ game එක play කරන්න පටන් ගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා ඔයාලගේ උඩ ඔයාලගේ second එකත් හරි කියලා. දැන් ඔයාලට තියෙන තුන්වෙනි ස්ටෙප් එක. මෙතනින් ඔයාලට එක ලකි ඩ්‍රෝවර්ස් එනවා. මේ විදිහට ඔයාලට ඔයාලගේ උඩ බා එක ෆිල් වෙනවා පෙන්නයි. ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එකේ අන් මෙන්න මේ විදිහට ඩොලර්ස් එකතු වෙලා මගේ බා එක ටිකෙන් ටික ෆිල් වෙනවා. ඉතින් මේ උඩ තියෙන බා එක තමයි අපි ෆිල් කරන්න ඕනේ. ඔන්න third step එකත් හරිය දැන් තියෙන්නේ ඔයාලගේ game එකට enter වෙන්න. මේ game එකේ නම Farmland. ඉතින් මේකේ ඔයාලට මතකදී මම AliExpress එකේ වීඩියෝ එකක් දැම්ම මේ විදිහට වතුර දාන. මේකත් අන්න ඒ වගේ වීඩියෝ එකක්. ඒ වගේ game එකක්. AliExpress එකේ මගේ වීඩියෝ එක බලලා ගොඩක් අය free items අරන් තිබ්බනේ. ඉතින් තෙමු එකෙත් ඔන්න ඔයාලට ආපහු මේ වගේ පැල වවලා වතුර දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට මෙන්න මේ වගේ තියෙන පෝච්චියෙන් ඒ පෝච්චියට අඩුම ග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. මේ අපි එකපාරක් ක්ලික් කළාම ඔයාලට පේනවා ඇති ග්‍රෑම් 10ක් අඩු වෙනවා. ඉතින් මෙතන අවසාන මිනිමම් සංඛ්‍යාව විදිහට අනිවාර්යෙන් පෝච්චියේ ග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. ග්‍රෑම් එකක් දෙකක් තිබ්බට දාන්න බෑ. මේක අපි වතුර කලෙක්ට් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. මේකේ වතුර කලෙක්ට් කරගන්න ඔයාලට පේනවා ඇති මුල් ස්ටෙප් ටිකේ අපිට ඉක්මනට මේවා කලෙක්ට් කරලා මේ බා එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් වතුර ගන්න. වීඩියෝ එක දික් වෙන නිසා මේ තියෙන්නේ මම දැන් ඉන්න ෆයිනල් ස්ටේජ් එක. ඔයාලට මම පෙන්නන්නම්. මෙතන ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා මෙන්න කුරුල්ලෙක්. ඒ කුරුල්ලගේ ඔයාලට වතුර කෝප්පයක් පෙන්නනවා ඇති. ඔයාලා දවසකට මේ වගේ ලෙවල් 7ක් ඒ කුරුල්ලගේ කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට මෙතන කවුන්ට් එකක් පෙන්නනවා. ඒ වෙලාවෙන් අනතුරු ආපහු ඒ කුරුල්ලගෙන් ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන බොක්ස් එක. ඒ බොක්ස් එකත් ඔයාලා ක්ලික් කරාට පස්සේ ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඒ ටයිම් එකෙන් ඔයාලට වතුර කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහළ තියෙනවා Farmland Merge කියලා ගේම් එකක්. මේ තියෙන්නේ ගේම් එක. ඔයාලා හැමෝම Candy Crush play කරලා තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේකත් එක වගේ items merge කරන්න තමයි තියෙන්නේ. උඩ තියෙනවා ඇති 20යි කියලා ඔයාලට පේනවා වතුර බිඳු තියෙනවා. අන්න එතන ඔයාලට ඕනේ එයාලට ඕන items එක මෙතන හැදුවාට පස්සේ එක වගේ items merge කරලා ඔයාලට එතනිනුත් වතුර ක්ලේම් කරගන්න පුළුවන්. මම ඔයාලට ඉස්සෙල්ලාම කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට එකතු කරාට පස්සේ ඔයාලට පේන ඉතින් අන්න උඩට යනවා ඒ item එක. ගියාට පස්සේ එතන complete වෙනවා. මේ item එක complete කරාට පස්සේ උඩ පෙන්නනවා claim කියලා. අන්න ඒක claim කියන එක click කරාට පස්සේ ඔයාලට වතුර ග්‍රෑම්
ආයෙත් 20ක් අතෙන්ට ක්ලේම් වෙනවා. මම ඔයාලට බෑක් ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති දැන් මගේ වතුර 43ක් වුණා. මම එකක් දාපු නිසා ඒ වගේ අඩු වෙනවා. ඒ වගේම තමයි උඩ පේනවා ඇති වතුර බකට් එකකට කැරගෙන වීල් එකක් තියෙනවා. මෙතනිනුත් ඔයාලට වතුර ක්ලේම් කරගන්න පුළුවන්. ඔතන එකක් වුණ ගමන් ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම පහළ තියෙන හැම ටැබ් එකකම තියෙන්නේ ඔයාලට වතුර ක්ලේම් කරගන්න ඒවා. ඇක්ටිව් බෝනසස් කියන එකේ මෙන්න මේ විදිහට ගියාම ඔයාලට එක එක ලෙවල් කම්ප්ලීට් කරන්න තියෙනවා. මෙතනින් ඔයාලගේ ලින්ක් එක යාළුවන්ට ෂෙයා කරලා වතුර ක්ලේම් කරගන්න පුළුවන්. මේ වගේ මම ක්ලේම් කරපු ඔයාලට පේනවා ඇති. මේ වගේ ඒවා කියවලා මෙතනිනුත් ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙලාව ඉවර වුණ ගමන් මෙන්න මේ බොක්සස් වල තියෙන වතුරත් අනිවාර්යයෙන්ම ක්ලේම් කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඒ වගේම පේනවා වර්සස් කියලා උඩ මගේ ටයිම් එක ක්ලේම් වෙනවා. අන්නේ ටයිම් එක කවුන්ට් වෙන්නේ ඔයාලට ඔන්ලයින් තව කෙනෙක් එක්ක මේක ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒ වර්සස් කියලා තියෙන එකේ එයා දාන වතුර වලට ප්‍රමාණයට වඩා ඔයා වතුර දාන්න ඕනේ. පහළ තියෙන හැම ටැබ් එකක්ම ක්ලික් කරලා බලන්න. ඒ හැම එකේම මේ චෙස්ට් වල මේ හැම චෙස්ට් එකක්ම ඕපන් වෙන්නේ දවසකට පස්සේ. කියන්නේ අලුත් දවසකින් මේ හැම ගේම් එකක්ම ඕපන් වෙනවා. මෙන්න මේ වර්සස් කියන එක ඔයාලට පේනවා ඇති. මම දැනට වතුර 61 වතාවක් දාලා තියෙනවා. අනිත් එක්කෙනා 49 වතාවයි දාලා තියෙන්නේ. ඉතින් එයාට වඩා ඔයා මෙතන වතුර ප්‍රමාණය දැම්මොත් මේ ගේම් එකේ ටයිම් එකට කලින් ඔයාලට ගේම් එක වින් කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මම දැනට 99.9ක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. මට තව ටිකයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්න. මොකද AliExpress එකෙත් මේ වගේ ගේම් එකක් තිබිලා ඔයාලට මතක ඇති ෆ්‍රී අයිටම්ස් දුන්නා. මෙන්න මේ විදිහට මෙන්න මේ චෙස්ට් ඒ වගේ ටයිම්ස් ඉවර වෙන්න කලින් ඔයාලා ක්ලේම් කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට ඕඩර්ස් දාලා, ඒ කියන්නේ තෙමු එකෙන් ඕඩර්ස් දාලා වතුර එකතු කරගන්න. ඉතින් මේ දේවල් කරන්න නැතුව තමයි මම නම් ඕඩර්ස් දැම්මෙත් නැහැ, ලින්ක් ෂෙයා කරෙත් නැහැ. ඒවා නැතුව තමයි මේ 99.9ක් දැනට මම වතුර පුරවගෙන තියෙන්නේ. ඉතින් මේක එන්න මේ ලෙවල් හાર્ඩ් වෙනවා. මොකද මේ ෆ්‍රී අයිටම්ස් නිකන් ගෙදරට එවන්නේ නැති නිසා. ඉතින් ඔයාලා ඩේලි මේකට ගිහිල්ලා මේ ගේම් එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරලා ෆ්‍රී අයිටම්ස් ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ FB page එකට හරි මගේ TikTok page එකට හරි comment එකක් දාන්න. එහෙම නැත්නම් FB එකේ message එකක් දාන්න. Glam with Raini page එක subscribe කරලා follow කරලා තියාගන්න. Bye bye.